එහෙනම් පූර්ණ නම්‍ය මිල ඉල්ලුමක් පවතිනකොට වියදමත් එක්ක එන හරිම සම්බන්ධي තමා මිල වැඩි කරොත් වියදම මත බලපෑම ශූන්‍යයි මිල අඩු කරොත් වියදම මත බලපෑම අපරිමිත හේවත් ඊටා විශාල ප්‍රමාණිකින් වැඩි වෙනවා. හරි. කවුරු හරි කෙනෙක් කිව්වා කියන්නකෝ සචින් ඉදිරිසිංහ වැරදි. ඕක උගන්වන එක වැරදි. හරිද? ඒවා දැක්කම කියනවා සමහර අය. හරි. ඔහොම එකක් නැහැ. හරිද? අර මම කියපු එක තමයි හරි. ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතයට සමාන ප්‍රමාණිකින්ම වියදම වෙනස් වේ වගේ එකක් කියනවා නම් මාකින් ස්කීම් එක හදන්නේ සචින් ඉදිරිසිංහ නෙවෙයි. හරිනේ. ඒක හදන්නේ වර්තමාන නම් මම හිතන්නේ ඩැනීස් සහ ප්‍රසන්න සහ එකතු වෙලා. හරිද? මම නෙවෙයිනේ හදන්නේ. එතකොට මේ ඒ දෙන්න මම කියන එකමද කියලා තියෙන. අපි ඒක අනිත් පැත්ත කියමුකෝ. ඒ දෙන්න කියන එකයි මම කියලා තියෙන්නේ. හරිද? මට මේ වෙන කොහෙවත් ඉන්න කවුරුත් කියන එකක් අදාළ නැහැ. පැහැදිලිද? මට අදාළ A level පේපරේ මාකින් ස්කීම් එකේ තියෙන එක. තේරුණාද? මේ ඇවිල්ලා ගිය අවුරුද්දේ මාකින් ස්කීම් එක. මට වෙන මොකොත් අදාළ නැහැ. වෙන කිසිවක් මට වැඩක් නැහැ. මෙන්න තියෙනවා මාකින් ස්කීම් එකේ මොකද්ද? පූර්ණ නම්‍ය මිල ඉල්ලුමක් පවතින විට මේ තියෙන මිල වෙනස් වීම. හරිද? මේ මිල ඉහළ යාමක මේ තියෙන මිල වැඩි වීමනේ. හරිද? මිල වැඩි වෙනකොට මොකද වෙන්නේ? පාරිභෝගිකයාගේ වියදම. හරි? මෙන්න කියනවා. මිල වැඩි වෙනකොට පාරිභෝගිකයාගේ වියදම ශූන්‍යයක් දක්වා අඩු වෙයි. ඇයි හිතා ගන්න බැරි ප්‍රමාණකින් අඩු වෙනවා. මිල අඩු වෙනකොට වියදම මත බලපෑම අපරිමිත හේවත් විශාල ලෙස වැඩි වෙයි. හරි? ඕන කෙනෙක්ට මම වැරදි කියන්න පුළුවන්. හැබැයි මාකින් ස්කීම් එක හදන කෙනා වැරදි කියන්න බෑ. මෑදීනේ ලෙක්චරර්ස්ලා වැරදි කියන්න බෑනේ. එයාලා මේක හදන්නේ හොඳ මධ්‍යයනයක් කරලානේ. නේද? සචින් ඉදිරිසිංහ වැරදි වුණාට මොකක් වරදින්න බැයිද? මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ වරදින්න බෑ. හරි? ඒක නිසා මම ඒකයි කියන්නේ මම මෙතන උගන්වලා තියෙන්නේ ඔයාව සතුටු කරන්න නෙවෙයි. ඔයාට තේරෙන විදියට හෙන චූන් එකේ මේක මතක තියාගන්න නෙවෙයි. හරි? අමාරුද නැද්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි මාකින් ස්කීම් එකේ දාලා තියෙනවා පූර්ණ නම්‍ය ඉල්ලුමක් පවතින වෙලාවක මිල වැඩි වුණොත් වියදම ශූන්‍යයක් දක්වා අඩු වෙනවා. නැත්නම් වියදම මත බලපෑම ශූන්‍යයි. මිල අඩු වෙනකොට වියදම ඉතා විශාල ලෙස වැඩි වෙනවා. හරි. දැන් කතා කරන්න දෙයක් නැහැ. අනිත් අය කියනවා වැඩකුත් නැහැ මේ.